අවංකවම කියන්න ඔයාට බයයි නේද? විභාගෙට තව දවස් කිහිපයි තියෙන්නේ. සමහර විට ඔයා හිතනවා ඇති දැන් පරක්කු වැඩි මම ෆේල් වෙයි කියලා. නෑ, හොඳට අහගන්න. දවස් 21 කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. හරියට පාවිච්චි කළොත් ස්මට්ටමේ ඉන්න ඔයාට ඒකකට යන්න මේ දවස් 21 හොඳටම ඇති. අද මම ඔයාට දෙනවා දවස් 21ක චැලෙන්ජ් එකක්. මේක නිකන් ටයිම් ටේබල් එකක් නෙවෙයි. මේක යුද්ධයක්. මේ දවස් 21 ඔයා ඔයාගේ යාළුවෝ, Facebook, සෝෂල් මීඩියා ඔක්කොම අමතක කරලා දාන්න. මේ ප්ලෑන් එකට වැඩ කරන්න නම් මේ දේවල් ඒ විදිහටම කරන්න. ඔයා ලෑස්තිද? පළවෙනි දවස් 7. මේ සතියේ අලුත් පාඩම් බලන්න එපා. පහුගිය අවුරුදු 5ක පාස් පේපර් අරගෙන හරියටම ටයිම් තියලා ලියන්න. ලියලා ඉවර වෙලා ලකුණුත් දාගන්න. ඔයාට වැරදුන තැන් පාඩම් පොතෙන් බලලා ආයේ හදාගන්න ඕන. මේ සතියේ ඔයා කරන්න ඕන ඔයාගේ වැරදි හොයන එක. දෙවෙනි දවස් 7. දැන් ඔයා දන්නවා ඔයාට අමාරු මොන වගේ දේවල්ද කියලා. මේ සතියේ අමාරු පාඩම් වලට විතරක්ම ෆෝකස් කරන්න. ගණන් හදන්න. එහෙමත් බැරි නම් ඒ පාඩම විතරක් කරලා බලන්න. විද්‍යාව රූප සටහන් මතක නැත්තම් ඒවා විතරක් අඳින්න. අන්තිම දවස් 7. විභාගෙට යන්න කලින් සතිය. මේ සතියේ ආයෙමත් පාස් පේපර් ලියන්න. හැබැයි මේ පාර ඔයාට පෙනෙයි ඔයාගේ ලකුණු වැඩි වෙලා කියලා. ඒ එන ගැම්ම විභාගෙට මාර වටිනවා. මේක ලේසි නෑ. ඔයාට නිදාගන්න ලැබෙන වෙලාව අඩුයි. මහන්සි දැනෙයි. හැබැයි මතක තියාගන්න ඔයා මේ දුක් විඳින්නේ මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න කියලා. අම්මගේ තාත්තගේ මූණට හිනාවක් කරන් ඉන්න. කවුද මහත් එක්ක මේ දවස් 21 චැලෙන්ජ් එකට ලෑස්ති? මට පුළුවන් කියලා හිතන අය පහලින් I can කියලා කමෙන්ට් එකක් දාගෙන පරක්කු නෑ. දැම්ම වැඩේ පටන් ගමු. good luck.